අද කතා කරන්න යන්නේ බයිබිට් කාඩ් එකට ආයෙ අලුතෙන් Apple Pay support එක ආවා. මේක කරන විදිහ මම අද ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම බයිබිට් app එකට යන්න. බයිබිට් app එකට ගිහිල්ලා asset කියන තැන ක්ලික් කරන්න. එතන ක්ලික් කරලා කාඩ් එක ක්ලික් කරන්න. කාඩ් එක ක්ලික් කරායින් පස්සේ කාඩ් වලට ගිහිල්ලා ඔයාලට පෙන්නන ඇති මාස්ටර් කාඩ් එකක්. ඒ මාස්ටර් කාඩ් එක ගන්න. ඒ මාස්ටර් කාඩ් එක අරගත්තට පස්සේ ඒ මාස්ටර් කාඩ් එකේ එනවා ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕන ඔයාගේ ඇඩ්‍රස් ඩීටේල්ස් ඔයා නම වගේ දේවල් දාලා ඒ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඕනේ. ඒ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයාට විනාඩි 2ක් ඇතුළත ඒ මාස්ටර් කාඩ් එක ඔයාලට ලැබෙනවා. ඒක ලැබුණයින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔය iPhone එකේ region එක settings වලට ගිහිල්ලා region එක මාරු කරලා මම නම් දැන් මේ United Arab Emirates ඒකට දාලා Google Apple Wallet එකට ගිහිල්ලා Apple Wallet එකට ගිහිල්ලා plus icon එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරයින් පස්සේ ඔයාලට තියෙන්නේ අර මාස්ටර් අලුතෙන් ගත්තා බයිබිට් එකෙන් ගත්ත මාස්ටර් කාඩ් එක දාලා ඒක ඩීටේල්ස් දාලා next කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා වෙරිෆිකේෂන් එකක් ඔයාගේ බයිබිට් එකේ තියෙනවනේ ඔයා දීලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකයි ඔයාගේ ෆෝන් නම්බර් එකයි ඒ දෙක හම්බ වෙනවා ඔයාලට වෙරිෆයි කරන්න. එන්න ඒක වෙරිෆයි කරන්න. වෙරිෆයි කරයින් පස්සේ ඔයාලට Apple Pay support එක මෙන්න මේ වගේ ගන්න පුළුවන්. හොඳට හදන්න මම මේ කියන කතාව. ඔයාට බයිබිට් කාඩ් එක ඔයා හදාගෙන නම් තියෙන්නේ මේක හරියන්නේ නැහැ. උනාට ඔයාට අලුතෙන් තව කාඩ් එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතමුකෝ ඔයාගේ නමින් ඔයා හදුවා කියලා. එක්කොට ඔයාට පුළුවන් ආයේ අම්මා හරි ඔයාගේ තාත්තා හරි තව අඳුරන කෙනෙක්ට කියලා KYC සබ්මිට් කරලා තව account එකක් හදාගන්න. එහෙම හදලා මගේ referral link එකෙන් තමයි account එක හදාගන්න ඕනේ. පල්ලෙහා දෙන description එකෙන් දෙවෙනි link එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් ඒ account එක හැදුවෙන් පස්සේ බයිබිට් කාඩ් එක ගන්න. එහෙම ගත්තයින් පස්සේ ඔයා මුලින්ම $100 deposit කරන්න ඕනේ. එහෙම ඕනෙත් නෑ එකපාර කරන්න බැයි නම් ඔයාලට කොහොම හරි තියෙන්නේ දවස් 30ක් ඇතුළත බයිබිට් කාඩ් එක ගන්නවනේ අරගෙන දවස් 30ක් ඇතුළත $100 වියදම් කරන එක. දැන් ඉස්සරට වඩා ලේසි. මොකද Apple Pay feature එක දැන් enable නේ. ඒක enable නිසා ඔයාලට කරන්න තියෙන්නේ කියන්නේ ඔයා හිතමු ඔයාලට $10ක් දාන්න පුළුවන් බයිබිට් එකට. P2P හරි ඔයා අනිත් crypto wallet එකකින් හරි දානවා. දාලා ඒ $10 ස්පෙන්ඩ් කරනවා. ඊට පස්සේ ආයෙ හෙටත් දාන්න පුළුවන්. ඒ $10 දාලා ස්පෙන්ඩ් කරනවා. එහෙම එකපාරම දාන්න ඕනෙත් නෑ. එහෙම ස්පෙන්ඩ් කරලා ඔයාලට පුළුවන් $100ක් දක්වා වියදම් කරන්න. ඒක මාසයක් ඇතුළතනේ කරන්න තියෙන්නේ. එක්කොට ඔයාලට shape. එහෙම වියදම් කරයින් පස්සේ ඔයාට $20ක් ආයෙ හම්බ වෙනවා බයිබිට් එකකින්. සරලව කිව්වොත් ඔයා $100ෙන් කියන්නේ තව $20ක් හම්බ වෙනවා ඔයාලට වියදම් කරන්න. පළවෙනි $100ට විතරයි හම්බෙන්නේ. හැබැයි මාසයක් ඇතුළත වියදම් කරන්න ඕනේ. තව දෙයක් එකපාර ඔයාට $100ක් දාන්න පුළුවන් කියමුකෝ. ඒ $100 එකපාර දැම්මොත් ඔයාට තව අර $20ට අමතරව අන්ලොක් වෙනවා 150 up to dollars ඔයාට ගන්න පුළුවන් cashback. ඒ cashback එක ගන්න ඔයාට ඔයා ස්පෙන්ඩ් කරනවානේ ඕනම දෙයකින් ඔයා ඕනම කියන grocery shopping overall ඊට පස්සේ restaurant dining ඒ වගේ ඒවාට වියදම් කරන එහෙම වියදම් කරද්දී ඔයාට අර 100ට දෙයක කෑෂ්බැක් කියලා කියනවනේ. ඊට අමතරව ඔයාට එනවා 110ක කෑෂ්බැක් එක. සරලව කිව්වොත් 112ක කෑෂ්බැක් එක කියනවා up to $150 වෙනවා. ඒකට ඔයාට අර හිතමුකෝ ඔයාලා $100 ස්පෙන්ඩ් කරේ එකපාර $100 නොදා කියලා. එක්කොට ඔයාට එන්නේ අර $20 විතරයි. එක්කොට ඔයා එකපාර $100ක් දාලා $100ම මාසෙකට වියදම් කරොත් ඔයාට එනවා $20ට අමතරව තව 112ක් කෑෂ්බැක් එකකුත්. එක්කොට කොහොමද $40ක් විතර ඔයාට හොයාගන්න පුළුවන් $100ක් වියදම් කරලා. හරි. එහෙම කරන්න නම් පල්ලෙහා තියෙන description එකේ පළවෙනි link එකෙන් ගිහලා බයිබිට් account එක හදාගන්න. ඔයා මේ වීඩියෝ එකට බලන්න ආවේ නම් ඔයා බොහෝ විට දැකලා ඒ හදාලානේ තියෙන බයිබිට් account එක. කොට අලුතෙන් account එක ඔය අම්මයි හරි තාත්තයි හරි නැත්නම් ඔයාගේම නමින් හරි හදාගන්න. හිතමුකෝ ඔයා කලින් KYC එක ඔය නමින් සබ්මිට් කරලා තිබුත් එහෙම බෑ. වෙන change නමකින් තමයි හදන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ ඔයාට ගිහිල්ලා ස්පෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. දෙවෙනි link එකෙන් ගිහිල්ලා බයිබිට් කාඩ් එක ගන්න. බයිබිට් කාඩ් එකේදී referral link එක ගිහිල්ලානේ. ඒ referral link එකේ තියෙන දෙවෙනි link එකට අතින් තියෙන ඒක කියන්නේ referral code එක කියලා. ඉන්න ඒක ගහපුවම ඔයාට $20ක් හම්බ වෙනවා. එක්කොට තව අර එකපාර $100ක් දැම්මොත් up to $150 වෙනවා. 10ට plus 2% cashback එකක් හම්බ වෙනවා. හරි. දැන් මම බයිබිට් වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් comment section එකේ අහන්න. පුළුවන් දේවල්ට උත්තර දෙනවා.
තව මතකයින් කියවතා පල්ලිංචෙන් ගිහිලා ඔයා බයිබිට් account එක හදන්න දෙවෙනි ලින්චේ ගිහිල්ලා බයිබිට් කාඩ් එක ගන්න. හරි guys එහෙනම් මං ගියා 100